අයිබුවන් පසුගිය නිදහස් සමරු දිනේදී වත්මන් ජනාධිපති ශ්‍රී ලාංකික දිනයක් ගැන කරුණු හෙළිදරව් කරා. මොකක්ද මේ ශ්‍රී ලාංකිකත්වය? ඇත්තටම ශ්‍රී ලාංකීය කියලා ජාතියක් තියෙනවද? හොඳයි මේ ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නේ තමයි මොකද මේ ශ්‍රී ලාංකික ජාතිය කියන එක. එතකොට දැන් මේගොල්ලන් මේ වත්මන් ජනාධිපතිවරයා පහුගිය විදාස් දින සමරූරලදී ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමක් ගැන කතා කරා. එතකොට දැන් මේ මාධ්‍ය හරහා මේ පාර්ලිමේන්තුවේ එහෙම අපිට පේනවා මේ ශ්‍රී ලාංකික ජාතියක් බිහි කරනවා කියලා මේ කතාවක් එනවා. මේ ශ්‍රී ලාංකික ජාතියක් එහෙම යාලට බිහි කරන්න පුළුවන්ද? ඒගොල්ලන් කවුද ශ්‍රී ලාංකික ජාතියක් බිහි කරන්නේ? හරිද? එතකොට දැන් මේ ශ්‍රී ලාංකික ජාතිය බිහි කරනවා කියන්නේ මෙයාලා මේ රටේ එකම ජාතිය වෙන සිංහල ජාතිය දිය කර හැරීමට තමයි මේ ශ්‍රී ලාංකික ජාතිය බිහි කරන්නේ. එතකොට මේ ශ්‍රී ලාංකික ජාතියක් බිහි කරන්න අවශ්‍ය නැහැ. මේ රටේ ඉන්නවා ජාතියක්. මේ රටේ ජාතිය සිංහල ජාතිය. එතකොට ඓතිහාසික උරුමය තියෙන්නේ සිංහල ජාතියට මේ රටේ. ඒතකොට අපි විශේෂයෙන් බලන්න ඕනේ මේ ජාතියක් ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ බලන්න ඕනේ. ජාතියක් ගොඩනගන්නේ විශේෂයෙන්ම ලෝකේ දැන්ට ඉන්නේ ජාතීන් තුනයි. ඓතිහාසික ජාතීන් තුනයි ලෝකේ ඉන්නේ. ඒ සිංහල, චීන සහ ග්‍රීක කියන ජාතීන් තුන. ඒ ජාතීන් තුනම ගොඩනැගුණේ ශිෂ්ටාචාර හරහා. එතකොට ඒ දැන්ට හඳුනාගත හැකි තව ඊට පසුව බිහිවෙච්ච ජාතීන් ඉන්නවා. ගෝපාල ශිෂ්ටාචාර හරහා බිහිවෙච්ච ජාතීන් ඉන්නද? පැරණිම ජාතීන් ඉන්නේ මේ කණ්ඩායම් තුන. එතකොට දැන් මෙවන් වූ මේ ලෝකයේ ඇත්තටම රකින්න ඕනේ ජාතියක් වෙන සිංහල ජාතිය වද කරලා මේ ආණ්ඩුව මේ මොකද්ද කරන්න යන්නේ මේ ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම. අන්න එතන අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මේ ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගන ගමන් මේ කරන්න යන්නේ සිංහල ජාතිය අයිතිවාසිකම් කප්පාදු කරලා සිංහල ජාතිය නැත්තර නැති කරලා දැන්නේ. මේක අපි පටන් ගන්න තැනට යමු. 1815 අපි මේ ඉන්න ස්ථානයේ දිවිසුමක් දළදා මාලිගාව පරිශ්‍රය අපි ඉන්නේ. මෙතනදී 1815 දිවිසුමක් අත්සන් කරලා දිවිසුමක් මගින් මේ රටේ පාලන බලය බාර දුන්නා ඉංග්‍රීසි ආණ්ඩුවට. එංගලන්තයෙන් ජෝර්ජ් රජතුමාට බාර දුන්නා. එතකොට ඒ බාර දුන්නේ සිංහලයේ රට සහ මේ සිංහලයේ ආණ්ඩුව. එතකොට සිංහලයේ රාජ්‍ය සහ ඊට අදාළ කොදොයි සහ දූපත්. එතකොට මේක සිංහලයේ රට, සිංහලයාගේ සිංහලයේ රට. එතකොට උඩරට ගිවිසුමේ තියෙනවා සිංහලයේ කියලා තියෙනවා සිංහල කොටසේ. සිලෝන් සුද්දා සිංහලට කියන සිලෝන්. සිලෝන් කියන්නේ සිංහලීස් ලෑන්ඩ්. සී ලෑන්ඩ් සිලෝන් කියලා. ඒක එහෙම තමයි සිංහල. කියන්නේ සිංහලයාගේ රට කියන එක තමයි සිලෝන් කියන එකේ අදහස. එතකොට නිදහස දෙන වෙලාවේ අපි දුන්නේ අපේ රාජ්‍ය ක්‍රමයේ රකින්න ඕනේ, අපේ සංස්කෘතිය රකින්න ඕනේ, අපේ මේ සියලුම මේ අපේ චාරිත්‍ර වාදිත්‍ර රකින්න ඕනේ කියන ඒ පදනමෙන් තමයි මේක දුන්නේ. නමුත් 1818 නොවැම්බර් 21 වෙනිදා බ්‍රවුන්රි ගාණ්ඩුකාරයා ගැසට් පත්‍රයක් මගින් ඩෙක්ලරේෂන් එකක් කියන. ඒ කියන්නේ ප්‍රකාශන නිකුත් කරමින් මේ රටේ පරමාධිපත්‍යය ඒගොල්ලන් කියලා අපේ සියලුම බලතල කපලා දානවා. එදා ඉඳන් පැවතෙන්නේ නීති විරෝධී, නිත්‍යානුකූල නොවන නීති විරෝධී කොල්ලකාරී ආණ්ඩුවක්. ඉංග්‍රීසි ආණ්ඩුව. ඒතර මේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අපේ තිබ්බ ආණ්ඩු ක්‍රමය, අපේ තිබ්බ ආර්ථික ක්‍රමය, අපේ සියලු දේ අහෝසි කරනවා. එතකොට 1948 දී නිදහස දෙන වෙලාවේ අපිට එදා දුන්න ආණ්ඩු ක්‍රමය අපිට දුන්නේ නැහැ. එදා අපේ තිබ්බ ආර්ථික ක්‍රමය වෙනස් කරලා සම්පූර්ණ මේ වෙනස් කරපු එකක් දුන්නේ. එතකොට එදා දැන් මේකේ වැදගත්ම කාරණය තමයි 1949 දී ප්‍රථම ව්‍යවස්ථාව තුළ අපේ කියන්නේ අපේ ආණ්ඩු ක්‍රමය වෙනස් කරා. අපේ තිබ්බ රාජාණ්ඩු ක්‍රමය වෙනුවට මේ පාර්ලිමේන්තුව සුද්දාගේ පාර්ලිමේන්තු ක්‍රමයක් ගෙනත් දුන්නා. ඒකෙදි කොහෙවත් සඳහන් කරන්නේ මේ රටේ ජාතිය සිංහල කියලා. එතකොට මේ රටේ මේ දෙමළ මිනිහාගෙන්වත් මුස්ලිම් මිනිස්සුන්වත් නෙමෙයි මේ සිංහලයේ අපේ නිලමවරු අස්සම් කරලා ಭಾರತ දීපු රට පාලන තන්ත්‍රය අපිට බාර දුන්නේ සිංහල දෙමළ මුස්ලිම් කියන මේ කණ්ඩායම් තුනට සම ලෙස බල එකතු කරලා, ඒ කියන්නේ තුනෙන් එක කණ්ඩායම් පොඩි වුණාට බලය එකයි සමයි කරලා එක්සත් ජාතික පක්ෂය කියලා හදලා එතනට තමයි පාර්ලිමේන්තුවක් කරා බලය වාර දුන්නේ. ඒතර මෙතනදී අපේ සිංහලයාගේ අපේ අයිතිය කප්පාදු කරා, සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා යනවා. ඒතර ජාතිය කියන එක අහෝසි කරලා කියනවා. හරිද?
එතකොට ඊළඟට අපේ ජාතිය අහෝසි කරලා අදට ඊට පස්සේ 1949 ඒ ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තියට අනුව සම්පූර්ණ වගන්තිය නෙමෙයි ඒක අදහස් කරන්නේ එක් ජන කණ්ඩායමකට නැති වරප්‍රසාදයක් තවත් ජන කණ්ඩායමකට නැහැ. ඒතකොට අපිත් මේ රටේ ජාතිය වෙන අපිත් ජන කණ්ඩායමක් බවට පත් කරලා තියෙනවා. මෙතන ඒතකොට අපේ මේ සම්පූර්ණ අපේ අයිතිවාසිකම කප්පාදු කර ගැනීම. ජාතිය අපේ ජාතික අයිතිවාසිකම කප්පාදු කරලා නැහැ. ඒතකොට මේ රටේ උරුමකාරයෝ, මේ රටේ ශිෂ්ටාචාරය බිහි කරගු, මේ රටේ අයිතිකාරයෝ අපි. ඒතකොට අපි බලන්න ඕනේ මේ කවුද අනිත් ජන කණ්ඩායම් දෙක කියලා. මේ ජන කණ්ඩායම් දෙක සුද්දා විසින් මේ රටට ගෙනල්ලා පදිංචි කරන ලද සුද්දාගේ වහල් සේවයේ ගෙනෙන ලද අඩුම ගානේ Tamanට කියන්නේ අනන්‍යතාවයක් නමක්වත් නෙමෙයි මලබාර් නමින් මේ රටට ගෙන ආපු මලබාර් නමින් ගෙන ආපු කණ්ඩායමේ ඉස්ලාම් භක්තිකයෝ සහ හින්දු භක්තිය කොටස් දෙකක් වෙනවා. මලබාර් නමින් මේ රටට ගෙන ආපු අවසානයේ මේ රටේදී හමිල් කියන නම ලබා දීපු කොටස සහ මේ ඉස්ලාමිකයන්ගේ කොටස තමයි මේ එකතු කරේ. ඒගොල්ලන් මේ රටේ පුරවැසිය බවට පත් කරා. ඒගොල්ලන් අනවශ්‍ය කරලා පදිංචිකාරයෝ. අදටත් අනවශ්‍ය කරලා පදිංචිකාරයෝ. මොකද මේ කාරණේ තුලදී මම තම කාරණයක් ඉස්මතු කරනවා. මේ රටේ 1818 නොවැම්බර් 21 වෙනිදා ඒ කරපු නීති විරෝධී ක්‍රියාවෙන් ප්‍රකොන්ක්‍රීට්. එදා ඉඳන් අද මෙදාතුර පවතින මේ ආණ්ඩුව නීති විරෝධී. එදා ඉඳන් සුද්ධ පවත්වපු ආණ්ඩුව නීති විරෝධී. ඒතර මම අහනවා මේ රටේ ඉහළම ප්‍රඥයන්ගෙන් නීතිවේදීන්ගෙන් අහනවා. ගිවිසුමක් කඩ කරලා කඩ කරොත් යම් කිසි ගිවිසුමකට ප්‍රශ්නයක් ආවොත් ඒක එක්කෝ පාර්ශව දෙක එකතු වෙලා ඒක විසඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් පිළිගත් උසාවියකදෝ අපි කියන දුක් ගන්නාරාල නැත්නම් අපි කියන සමත මණ්ඩලයක් හරි මොකක් කර දෙකකට ගිහිල්ලා ඒක විසඳ ගන්න ඕනේ. එතකොට මේකෙන් මොකද්ද කරේ මේ ගිවිසුමේ ප්‍රශ්නයක් ඇති වුණා. නසුද්දා කියන්නේ ගිවිසුමේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා අපි මේක පවරගත්තා කියන එක. එතකොට එහෙම නොකර බලහත්කාරයෙන් අපේ රට කොල්ල කාලා අල්ලගෙන ඒ සුද්දා තමයි මේ රටේ නීතිය හැදුවේ. ඒ සුද්දා තමයි මේ රටේ නීතිය හැදුවේ. ඒ සුද්දා තමයි මේ රටේ ආණ්ඩු ක්‍රමය හැදුවේ. ඒ සුද්දා තමයි මේ රටේ ඡන්ද ක්‍රමය හැදුවේ. හරිද? ඒ සුද්දා තමයි මේ රටේ ඡන්ද ක්‍රමය හැදුවේ. එතකොට මේවා කොහොමද නීති අනුකූල වෙන්නේ? රටක් කොල්ල කාපු ගිවිසුමක් උල්ලංඝනය කර නීති විරෝධී කොල්ලකාරයෙක් හදපු නීතිය නිත්‍යානුකූලද? ආණ්ඩු ක්‍රමයේ නිත්‍යානුකූලද? ඡන්ද ක්‍රමයේ නිත්‍යානුකූලද? මම අහන ප්‍රශ්න. මට ගන්නවා නම් නිත්‍යානුකූල නැහැ. එතකොට ඒ ආණ්ඩු ක්‍රමයේම තමයි අදටත් පවතින්නේ. එතකොට ඒ ආණ්ඩුවත් විදියට පාර්ලිමේන්තුවත් නිත්‍යානුකූලද කියන ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. මේකට අපිට පිළිතුරු ඕනේ. එතකොට අදටත් පවත්වාගෙන යන්නේ දැන් අපිට එංගලන්තයේ කියනවා එංගලන්තයේ 1946 වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නිදහස් නිදහස දීමේ පනත. එතනදී කියන්නේ එංගලන්තයේ රැජිනේගේ වගකීමක් නැහැ ලංකාවේ තීරණ ගැනීම සම්බන්ධයෙන්. ඒතර වගකීමක් නැති වුණා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ යගේ අයිතියක් නැහැ කියන එක. හරිද? වගකීම කියන්නේ පාර්ලිමේන්තුවේ තීරණ ගැන ඒක ස්වාධීන කරනවා. නමුත් අදටත් පවතින්නේ අපි හොඳින් බැලුවොත් සුද්දගේ ක්‍රමය තමයි සුද්දගේ පාර්ලිමේන්තු ක්‍රමය, සුද්දගේ නීතිය, සුද්දගේ අධ්‍යාපනය, සුද්දගේ සමාජ ක්‍රමය. එතකොට අදටත් පවතින්නේ මෙන්න මේ සුද්දගේ ක්‍රමය. ඒතකොට අපිට නිදහසක් ලැබිලා තියෙනවා. ඒතකොට අපිට ඉන්ඩිපෙන්ඩන්ස් දීලා තියෙනවා. ඒතකොට මේ සුද්දගේ ආණ්ඩුව තමයි අදටත් දුවන්නේ. ඒ කාරණය. ඊළඟ කාරණේ අපේ සිංහලයාගේ අනන්‍යතාවයේ රඳා පවත්වන කොඩියට පටි දෙකක් ගහලා ඒක දූෂණය කරා. ඒ ජාතියක අනන්‍යතාව රඳා පවතින කොටි දෙක. එතකොට දැන් මේ වෙනකොට අපේ ජාතිය අපෝසි කරලා අපිව දාලා තියෙනවා මේ ජන කණ්ඩායම් තුඩ එකතු කරලා මේගොල්ලන් මේ ශ්‍රී ලාංකික ජාතියක් හදනවා. ඒ ශ්‍රී ලාංකික ජාතියක් හදන්නේ මොන පදනමෙන්ද? එහෙම එක එකාට ඕන විදිහට මේ ජාතියින් ගොඩ නගන්න බෑ. ජාතියක් ගොඩ නගන්නේ ක්‍රමවේදයක් තියෙනවා. හරිද? අනිත් එක මේ නීති විරෝධී ජන කණ්ඩායම් මේ රටේ පදිංචි කරලා දැන් ඒගොල්ලන්ට අයිතිවාසිකම් දීලා අපේ අයිතිවාසිකම් අහෝසි කරලා දෙනවා. අපිට අපේ ජාතික අයිතිවාසිකම් ඕනේ. අනිවාර්යයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ අපිට අවශ්‍යයි මේ රටේ ජාතිය සිංහල කියලා අඳුර ගන්න. එතකොට ජාතියකට උරුම ලෝකයේ පිළිගත් සම්මතයක් තියෙනවා.
යම් කිසි ජාතියක් බිහි වෙන ශිෂ්ටාචාරයක් තුළින් ඒ ජාතියට ඒ භූමිය සම්පූර්ණ භූමිය අයිති. එතකොට අපිට මේ එක එකාට මේකේ මේ තමයි මේ දෙමළ ඊළාම් දෙන්නයි මේ මුස්ලිම් රාජධානිය දෙන්නයි මේකේ නෑ. මේක සිංහලයාගේ රට. මේ සම්බස්ත භූමිය සිංහලයාගේ. සම්පූර්ණ නිජබින්. හරිද? එතකොට ඊළඟ කාරණය මේ දැන් පහුගිය දවස්වල මේ ත්‍රිකුණාමලේ බුදු පිළිම ප්‍රශ්නය ආවා. ඔව්. මේ කියනවා මේ අර චාණක්‍යම් කියන මිනිස්සයා කියනවා මේ මුස්ලිම් දෙමළ ප්‍රදේශවල ඇවිල්ලා අනවසර ලෙස බහුත් සිංහලෝ මේ ඉදිකිරීම කරනවලු. මේ වහල් කමේ ආපු මේ වහල්ලු මේ. ඒකොල්ලන්ගේ පළාත් වෙලා. එතකොට එහෙම කරන්න කොහමද? හරිද? එන්නගෙන පරංගියාගේ ඉඳලා මේ රටට ගෙනාපු ඔබතුමා කිව්වා වගේ මලබාර වරුන් තව පොඩි ප්‍රශ්නයක් මම අරගෙන. ඔව්. ඊට පස්සේ තව එකක්. දැන් අපේ ජාතිකත්වයේ අපොසි කරලා ඔව්. දැන් රටේ ජාතික භාෂාවක් ලෙස පිළි අරන් තියෙනවා දෙමළ භාෂාව. අපේ කප්පාදු කරන ගම දෙමළ භාෂාව රටේ ජාතික භාෂාවක්. එතකොට උන් මේ රටේ ජාතියක් කියලා පිළි අරන්නේ. ඔවුන්. එහෙම පිළිගන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ අනන්‍යතාවය. ඒගොල්ලන්ගේ මේ ජාතියක් වෙන්නේ කොහොමද? ඒගොල්ලන් ජාතියක් නෙමෙයි හුදෙක් ජන කණ්ඩායමක් විතරයි. හරිද? ඊළඟට දැන් මේ ශ්‍රී ලාංකික ජාතියක් අපි ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගනවා. මොකද්ද මේ ශ්‍රී ලාංකික ජාතිය? අහමද අනුර කුමාර දිසානගේ. එයාට කොහෙන්ද බලයක් තියෙන ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්නේ? එයා කවුද ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගන්නේ? එහෙම මේ පාර්ලිමේන්තුවේ කොළ කෑලි වලට මොනවද ශ්‍රී ලාංකික ජාතිය නවන්න නැහැ. ජාතියක් වුණාම අනන්‍යතාවයක් තියෙනවා. ජාතික සංස්කෘතියක් තියෙනවා. මේ භාෂාවක් තියෙනවා. ශිෂ්ටාචාරයක් තියෙනවා. උරුමයක් තියෙනවා. දැන් මේ ශ්‍රී ලාංකික ජාතියට ඔය මොනවද තියෙන්නේ? හරිද? මේ කරන්නේ තනිකරම සිංහල ජාතිය දිය කිරීමේ කුමන්ත්‍රණයක්. මේ ආණ්ඩුව නෙමෙයි මේක මීට කලින් ඉඳන් ආවා. මේක ගොඩාක් දේවල් වෙනවා. ඉස්සෙල්ලාම ආවා අපේ ඩෙන්ටිටි කාඩ් එකෙන් සිංහල නම් ඉස්සර V අකුර තිබ්බා. අන්නේ යදින X අකුර. ඒක අයින් කරා. ඊට පස්සේ දැන් ආවා උද්‍යාන ලිපිපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දැන් අපේ වාසගම ඕනේ නැහැ. පෙළපත් නාමයයි වාසගමයි නැහැ. නම විතර රෙජිස්ටර් කරන. ඒ කියන්නේ පෙළපත් නාමය කියන්නේ තමන්ගේ පෙළපත, වාසගම කියන්නේ තමන් මේ භූමිය අයිති කොටද. ඒ දෙක අහෝසි කරපුවම අපිත් අරගොන්නට වැටෙනවා. හරිද? එතකොට මේ රටේ කියලා තියෙන මේ සිංහල කියලා කතා කරන්න බෑනේ. එතකොට දැන් ඕනෙම රජයේ ලියවිල්ලක බලන්නකො මොකද්ද තියෙන්නේ? ජාතිකත්වය මොනවාද? නැෂනලිටි ශ්‍රී ලංකන්. ඒ ශ්‍රී ලංකන් නැෂනලිටි ගන්නෑ. ජාතිකත්වයක් නෑ. සිංහල ජාතිකත්වය. මේවා තමයි කප්පාදු කරගෙන යන්නේ. මේවා වහම වෙනස් වෙනවා. මම මේ සිංහල මේ රටේ මිනිස්සුන්ට කියනවා. හරිද? දෙමළ මිනිහාට මුස්ලිම් මිනිහා නැති අයිතිවාසිකම් මේ භූමියට මේ රටට කියනවා. අපි ඉල්ලන්නේ අපේ අහෝසි කරන ලද අපේ අයිතිවාසිකම්. වහම අපේ අයිතිවාසිකම් අපිට ඕනේ. අපි බල කරලා මේ ආණ්ඩුවටත් සියලු දෙනාට කියනවා. 1815 දී තිබ්බ ඒ අපේ සියලුම අයිතිවාසිකම් ඊට පෙර තිබ්බ නැවත ස්ථාපිත වෙන්න ඕන සිංහල ජාතිය වශයෙන්. අපිට අපේ කොඩිය අනන්‍යතාවය ඕනේ, අපේ ජාතික අනන්‍යතාවය ඕනේ, අපේ රටේ අනන්‍යතාවය ඕනේ. එක එකාට ඕන විදිහට මේ අනන්‍යතාවයන් නැති කරන්න අපිට දෙන්නේ. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා. ඒකයි රටට දෙන පණිවිඩය. සිංහල මිනිස්සුන්ට අපි කියන්නේ. ඔබ සිංහලෙක් නම් උඹේ ජාතිය බේරගනි. බය නැතුව සිංහලෙක් කියලා කියනවා. ලැජ්ජ වෙන්න එපා සිංහලෙක් කියලා කියන්නේ.